ඒක නෙමෙයි විජය කුමාරතුංග. එහෙම කිව්වම රටේ හැමෝම දන්නවා. අපූර්ව කලා ශිල්පියෙක් නේද? රටම හඳුනාගත්ත රටම නැලවූ සනසූ කලා ශිල්පියෙක්. ඔහුගේ 28 වෙනි ගුණානුස්මරණය දෙනවනේ. මේ අද ගේන්නේ අවසාන අංගයේ විදිහට ඔහු ගැන දෙයක්. අපේ රටේ තරුණයෙක් තමන්ගේ ලේබලින් විජය කුමාරතුංගව සිතුවම් කරනවා. හරි අපූර්ව අවස්ථාවක්. ඒ අවස්ථාව මුල සිටම පෙන්වන්නටයි අපි දැන් සූදානම් වෙන්නේ. සිත්පීත් නැති තුවක්කුකරුවෙකුගේ වෙඩිපහරින් විජය අපෙන් සමුගෙන කලක් ගත වුණා. ඔහුව තමන්ගේ රුධිරයෙන් ජීවමාන කර පෙන්වන්නගත් උත්සාහයක් මේක පුදුම ලෝකයක් අපිට වාර්තා වුණා. මේ මොනරාගල සීඹලාණ්ඩුව ප්‍රදේශයෙන්. ඔහු නමින් සමීර ශාක්‍ය රත්නායක. තමන්ගේ රුධිරයෙන් ආදරණීය විජයගේ රුව සිත්තම් කරන්නයි ඔහු මේ ලෑස්ති වෙන්නේ. කලුවර යාමේ කලු ගඟ අයිනේ කවුරුද ඇතින් මාම තන්නේ ඔබේ සුවඳ සිත දැවටෙන්නේ සමීර මෙලෝ එළිය දකින්නේ විජය දැන් සමුගෙන වසර 2කට පසුව වුණත් අදත් ඔහුගේ ජනප්‍රියම නළුවා සිහින කුමාරයා වෙන්නේ විජය කුමාරතුංග. මූර්ති සහ චිත්‍ර කලාව තමන්ගේ විනෝදාංශය කරගත්ත සමීරට වගේම අදටත් බොහෝ දෙනාගේ ජනප්‍රිය සිනමාවේ සංකේතය වන්නේ මානව හිතවාදියා වෙන්නේ. සුන්දර සිනාවකින් මෝ සරසාගත් ඒ කඩවසම් මිනිසාම බව නොරහසක්. දෙදෙනා පෙම්පල මේ ගම් තොටුපල සිහින නගරයකි ඔබ මාවෙන්. සමීරගේ ඉදිරි කලා කටයුතු වලට මේක පුදුම ලෝකයක් අපි සුබපතනවා වගේම ඔහු නිම කළ නිර්මාණය දැක්කාම අපිට නිතැතින්ම මතක් වෙන්නේ විජය තවමත් ජීවමාන බවයි. කලාකරුවානනේ අපි මීට වඩා සුන්දර ලෝකදී නැවත හමු වෙමු. ඒ අපේ ප්‍රාර්ථනාවයි. පාරුව පෙරමින් ගඟ මැද පෙනුන. හරි බාපූර්වේ නේද? ලේබලින් සිතුවම් කරන්නේ විජයට තියෙන කැමැත්ත නිසා වෙන්නට ඇති.